අද අපි ආවා. අපි යුතුයකමක් අපි ඉටු කරමු. ඒක කිසි දෙයක් නෙවෙයි යුතුයකම. ඊයේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ? මම අහගෙන හිටියේ. එතුමා කියන සාමය වෙනුවෙන් කියලා හැමෝම. ඔව් මම යුද්ධ කරේ සාමය වෙනුවෙන්. ඒක හරි. ඔය යුද්ධ කරේ අපි මේ භාගවත් අල්ලගන්න නෙවෙයි. යුද්ධ සාමය වෙනුවෙන් රටේ පෙරගන්න. මේ යන විදියට ඔබතුමාට හැඟෙන පරිදි ඉදිරි වර්ෂවලදී මේ සැමරුම කොයි වගේ වෙයිද? ඒක ඉතින් කියන්න බෑ ඉදිරියට කරයිද නැද්ද කියලා. ඒන ආණ්ඩුව එක්ක තමයි ඒක තියෙන්නේ. කතාව තුළ හැඟෙන්නේ නැද්ද මේ අවසාන සැමරුම වගේ එකක්? කතාව තුළ තියෙනවා ඉතින් ඒ වුණාට ඉතින් ඒ කතාව කිව්වොත් ඉතින් මිනිස්සු සමරයි. ජනතාව සමරයි. එතුමා කියනවා යුද්ධය කියන්නේ විනාශයක්, ඛේදවාචකයක්, ඒකයි නෙමෙයි කියලා තමයි ඔහු කියන්නේ. ඔව් ඒ ඛේදවාචකයක් යුද්ධය කියන්නේ. ඒකේ වුණාට ඉතින් අපේ හමුදා ජයග්‍රහණය කළා. යුද්ධයකින් දෙක පැත්තක් ජනග්‍රහණය කරන්න බෑනේ. ඒක රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔබතුමාගේ මතය කොහොමද? ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ නේ. ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ජනතාවට දෙන්න